හායි ගයිස් ඉතින් මම ඔයගොල්ලන්ට කියන්න යන්නේ මගේ හිතේම සුපිරි කතාවක්. ඉතින් මේක වෙන්නේ එනිමීස්ලා වගේ ඉන්න සුපිරි රාක්ෂසෝ ටිකක් ගහගන්න හීරෝස්ලා ටිකක්. ඒක ඉතින් ඔයගොල්ලෝ තේරෙන්නේ නැති කරන්න යන්නේ. මේ ඉන්නේ මට කුකුලා හරිද? මුගේ ස්කිල් එක තමයි අහසින් එල්ල ගහන්න පුළුවන් නැත්නම් මුට කොටෙන් කොටන්න පුළුවන්. මේ ඉන්නේ කවුද? යමා. මේ ඉන්නේ යමා. මෙන්න මුට පුළුවන් මේ අපේ ඩීමන්ස් එකක් වගේ වෙලා රාක්ෂසෙක් වගේ ඇවිල්ලා හැමෝටම කොටාගෙන යන්න. මම නිකන් යන කතාවක් මට හිතුණා වීඩියෝ එකක් කරන්න. මේ ස්පීඩ්. ඕගොල්ලෝ දැකලා ෂෝට් ටීසර් නිකන් ෆිල්ම් වල වගේ මේ එකපාරට ඇවිල්ලා අර උන්ට කොටාගෙන යනවා. ඒක කොටාගෙන කපනවා දෙපැත්තට. මේනි කණ්ඩ මුට අකුණු මවන්න. මේන්නේ එන්න ඔයගොල්ලෝ. ඒක සාප්පියකින් කපන්න පුළුවන්. මේන්නේ බේබි. ඌ එක එක තැන් වලින් තියෙන කුණුයි අපඩ ඇවිල්ලා ගහනවා. මේන්නේ මට ඇලෝ. ඌ පල්ලි හරිද? උට පුළුවන් ඕන කෙට ගහගෙන අතින් වයි ෆයිට් කරන්න. මේන්නේ රූබි. මේක ටෙලිපෝට් වෙලා ඕන පොඩ්ඩක් කරන්න පුළුවන් ආයෙතින් ඌර්තා වගේ මවලා අර නරුටෝ වගේ අන්න ඒ වගේ කෑ ගහගෙන ඉන්නේ. මේන්නේ ගේම් බමුණා මෝඩයා. එතකොට මේ ඉන්නේ ඇලොක්. මෙයා තමයි නෑ මේ ඉන්නේ ඇලොක් නෙමෙයි සූකි. මේ ඉන්නේ ඇලොක්. වෙන සූකි හරිද? උට පුළුවන් අර දැන් පෘථුවිය යටට ගිහිල්ලා එක අතෙන් උස්සන්න. අන්න ඒ වගේ ඒ සයිතමා වගේ. ඌ වෙස් මූ පාවෙලා ඉන්නේ. මේන්නේ ලීක් මුටක් කොටන්න පුළුවන්. හරිද? මචන් දැන් ඔන්න වලිය යන්නේ මම මැද ඉඳන් කොටවනවා දෙපැත්තටම. එතකොට බම් මේ ඉන්නේ කවුද ලයන් හරිද? ලයන් ඇවිල්ලා උගේ ස්කිල් එක මං කිව්වේ නෑනේ. උගේ ස්කිල් එකක් තමයි ඇලොක්ටක් තියෙන මුන් දෙන්න ගහ ගන්න. මුන් දෙන්න ගහ ගන්න අතින් පයින් අනිත් ඔක්කොම ටික ටප්පර දෙකේ සුපිරි වලයක්. ඒ කියන්නේ මෙන්න එහෙම. ඔයා හිතන්නකෝ මේ කියලා මේ බී. හරිද? මුන් ටික මෙහෙන් එනවා මුන් ටික මෙහෙන් එනවා. දැන් අපි ගත්තෝ වෙලාව තප්පර දෙකක කාලයක් තුල තමයි මේ වලිය වෙන්නේ. හරිද? එකපාරට හෙන්න වේගෙන් ගහ ගන්න ආයෙතින් අපිට පේන්නේ නැහැ ගහ ගන්න ඒවා. ගහ ගන්න හෙන්න වේගෙ. තප්පර දෙකක වලියක් මේක. හරිද? හරිද මර වලිය මුන් දෙන්න විල ගහ ගන්නවා. මේ රූබික් ඇවිල්ලා මේ තණ්ඩට කෙලින්ම ගහනවා. තණ්ඩත් ගහනවා. ඊට පස්සේ එන්න ඇවිල්ලා මෙන්න මුට ගහනවා. ඌ ඇවිල්ලා මේකට ගහනවා යමහට යමත් එක ගහ ගන්නවා. ලයන් ඇවිල්ලා ගෙම්බත් එක ගහ ගන්නවා. ගෙම්බයි ඉවරයි. කුකුල ඇවිල්ලා අහසින් කොටනවා. එතකොට චෙස් ඇවිල්ලා මේ ඉන්න උන් ටික කොටනවා. එතකොට අන්න ඒ වගේ වලියෙක් තමයි අනේ බේබි ඇවිල්ලා කුණු වලින් ගහනවා. දැන් මුන් දෙන්න ගහ ගන්නවා. මුන් දෙන්න ගහගෙන එකට ඩැමේජ් නම් ඌ වැටෙනවා මෙන්න මෝ එන්න. එතකොට ඇලෙක් ඇවිල්ලා ගහන්න යද්දි මේ එකපාරට යමා මැදට පැල උට ගහන ඌත් ඉවරයි. ටණ්ඩ ඇවිල්ලා කෙලින්ම ලයන්ට ගහන්න නෑ. ටණ්ඩ ඇවිල්ලා කෙලින්ම මෙයාට ගහනවා. රූබික්ට ගහද්දී රූබික් කෙලින්ම පැත්තකට යනවා. පැත්තකට ඉතින් ලයන්ට ගහනවා. ලයන්ට ගහලා එයාගේ ටණ්ඩ එකේ බ්ලූටූත් කනෙක්ට් කරලා